ආයිබෝන් යාළුවනි මං අද ඉතින් මේ ලොකු පණිවිඩයක් කියන්න ආවේ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කවුරු හරි කමක් නැහැ කවුරු හරි කෙනෙකුට මේ වීඩියෝ එක අහු වෙනවා නම් බලන්න ඉවර වෙනකම් මොකද යාළුවනි ඔයාලා මේ දැන් අන්තර්ජාලයේ ගොඩාක් සැරිසරනවා එක එක්කෙනා එක වශී කර්ම කරන හැටි සූදු කර්ම කරන හැටි ඒවා කරන්න එක එක්කෙනා උත්සාහ වෙනවා ඔයාලා පොළඹන්න උත්සාහ වෙනවා ඒවා යంత్ర මන්ත්‍ර සාත්‍රේ ඒවා ඇවිල්ලා යාළුවනේ මොකද පරම්පරාවෙන් එන ඒවා කවුරුත් එකපාරම එළියට දාන්නේ නැහැ. මන්ත්‍ර නම් ඒවා රකින්න ඕන. මන්ත්‍ර එළියට දාන ගුරුන් වහන්සේලා කවදාවත් විශ්වාස කරන්න එපා. මොකද ඒ අය කඩවල් වල තියෙන පොත්සාප් වල තියෙන පොත් වලින් තමයි මේ දරුවනි අරගෙන ওই මන්ත්‍ර එළියට දාන්නේ. පුස්කොළ පොත බොරුවට පෙන්නනවා. ඊට පස්සේ අර සාප්පුවේ තියෙන මන්ත්‍රයකින් තමයි පෙන්වන්නේ. යාළුවනේ කඩෙන් ගෙනාව පොතකින් තියෙන මන්ත්‍රයක් තමයි පෙන්නන්නේ. ඒක නිසා ඒ වගේ ඉස්පිලි පාපිලි ඇලපිලි ගොඩාක් අඩුයි. යාළුවෝ මං කියන දේ මේ වැරදි වගේ නම් මේ මන්ත්‍රයක් අරගෙන කරලා බලන්න. මොකද ඒව මන්ත්‍රයෙන් කරන්න බඩු බාහිර ආදිය දාන්නේ නැහැ. ඒ වගේ කරන්න ඕන වෙලාවල් දාන්නේ නැහැ. අහවල් විදියට කරන්න කියලා කියනවා. ඒක නිසා යාළුවනේ ඒ වගේ දේවල් කරනකොට එකපාරක් නෙවෙයි 10 පාරක් හිතන්න. මොකද ඒ වගේ දේවල් කරන්න ඒ වගේ මන්තර අන්තර්ජාලයෙන් අරගෙන තමයි දැන් ගොඩාක් ගුරුනාන්සේලා වෙලා ඉන්නේ. හැබැයි පරම්පරාවෙන් එන කෙනා නම් මේ මන්තර රැකගෙන මරණාතෙත් තියාගන්නවා ඉතින් යාළුවනේ. ඒක නිසා ගුරුනාන්සේලාටත් මම කියන්නේ ගෝලයක් හදනකොට තමන්ගේ ගෝලයට පමණක් මේ මන්ත්‍ර දෙන්න. වෙන කෙනෙකුට නම් දෙන්න එපා. අන්තර්ජාලයේ දාන්න එපා. මොකද ප්‍රසිද්ධිය හොඳයි. ප්‍රසිද්ධිය ගන්න අන්තර්ජාලයේ දානවා. දැම්මට තමන්ට එන කරදර තමන්වත් දන්නේ නැහැ. ඒක නිසා හිතන්න මේ දරුවන් ওই මන්ත්‍රය කියලා ඒක කරන්න ගියාම මේ දරුවන්ට මේ මන්ත්‍රයෙන් එන දෝෂ ඔයාලා දන්නේ නැහැ. ඒක නිසා ওই මන්ත්‍ර වලට එක එක යක්කු බැඳලා ඉන්නවා. එක එක ප්‍රේතයෝ බැඳලා ඉන්නවා. දැන් අපි වශියක් ගත්තොත් වශියට බැඳෙන්නේ කාම යක්ෂණී කාම යක්ෂයා. එතකොට ඒ වශී මන්ත්‍රය කියනකොට කාම යක්ෂයයි කාම යක්ෂණී කොහේ හිටියත් වෙනවා දරුවෝ. එතකොට ඒ කාම යක්ෂණීට ඕන දොළ නැත්තම් කාම යක්ෂයාට ඕන දොළ නැත්තම් ඒතන වස් සිටිනවා. ඒක නිසා දරුවනි ඒක කරන්න කලින් 10 වාරයක් හිතන්න. තමන්ගේ ළඟම ඉන්න පෙම්වතා හෝ පෙම්වතිය හෝ යන්න පුළුවන්. ඒ වුණාට මේ දේ ඒ කේන්තියට කරන්න කලින් 10 වාරයක් හිතලා මේ දේ කරන්න. නැත්තම් මේ දේ කරොත් තමන්ම අමාරුවේ වැටෙනවා මිසක් තමන්ව බේර ගන්න නම් කෙනෙක් නැහැ. එහෙනම් මම මේක සියලු මන්ත්‍රජාලේ ඉන්න ගුරුනාන්සේලාට කියන්නේ මේ වගේ මන්ත්‍ර දාන්න එපා. දානවා නම් හරි එකක් දාන්න. ඒ දරුවන්ට කරන්න පුළුවන් එකක්. මොකද ඒ දරුවන්ට මන්ත්‍ර බල ශක්තියක් නැතුව මේවා කරන්න බෑ. ඒක නිසා දාන එක නවත්තන්න උත්සන්නයි දෙවියන්ට.